නැහැ. අපි උදාහරණ ලෝකේ ගත්තොත් අපි ඉතිහාස ගත්තොත් ලෝකයේම මේ විදියට විශ්වවිද්‍යාල ස්වාධීනත්වයේ ඇතුලේ ඒකට පනත අභියෝග කරපු අවස්ථා තියෙනවා. 2017 හංගේරි වල සෙන්ට්‍රල් යුරෝපියන් යුනිවර්සිටි එක ඇතුලේ ඒ විශ්වවිද්‍යාලයේ ඇතුලේ පාලනය කරන්න මේ විදිහට නීති ගෙනෙන වෙලාවේ ඒ වෙලාවේ ආචාර්යවරු එළියට බැස්සා. ඒ විතරක් නෙමෙයි. අපි ගත්තට පස්සේ තුර්කිය ඇතුලේ 2021 රෙක්ටර්ස්ලා කියන අපේ උපකුලපතිවරුන් පත් කරද්දි දේශපාලනයේ මැදිහත් වෙනකොට ඒ වෙලාවේ තුර්කිය ඇතුලේ විශාල හඬක් විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙනුවෙන් ඒ විදිහට ඉදිරිපත් වුණා. ඒ වගේම ලෝකයේ ඇතුලේ ගත්තට පස්සේ හොංකොං වල 2020 මේ විදිහටම පාලක සභාව ඇතුලේ මේ ඇති කරන දේශපාලන පත්කිරීම ඇතුලේ කතා කරද්දී ඒවට නිර්ණායක නොමැතිවීම විශාල ප්‍රශ්න සහගත දෙයක් වුණා. ඒ නිසා අපට තියෙන්නේ මේ පනත ඇතුලේ සාධනීය දේවල් වගේම විශ්වවිද්‍යාල ස්වාධීනත්වයේ ගැටලු සහගත වෙන දේවල් තියෙනවා. 80 දශකයේ 90 දශකයේ එංගලන්තේ මේ වෙනස්කම් කරනකොට ඒ විශ්වවිද්‍යාල වලට ඒ වෙලාවේ කෙන්ට් වල හිටපු මිඩල් සෙක්ස් වල හිටපු උපකුලපතිවරයෙක් වෙද්දන ඩේවිඩ් මිලවිල්ලේ මෙයා ප්‍රධාන ප්‍රකාශයක් කරනවා autonomy is not a luxury for university, it is a condition for excellence. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය කියන්නේ මේ එහෙම මේ ලස්සනට තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කන්ඩිෂන් එකක් විශ්වවිද්‍යාලයේ මේ විශේෂ සේවයට. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට අපට මේ පිළිබඳව ප්‍රබල සාකච්ඡාවක් ප්‍රබල කතිකාවතක් ඇති කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, රජය, ඒ වගේම මේකට සම්බන්ධ සියලු ආයතන යලි අපි ඉල්ලන්නේ දෙවනි වර කියවීමට කලින් ආපහු සියලු දෙනාත් එක්ක සාකච්ඡා